Blast Production. ඔව් විනාඩියක් දෙන්න මැනික අම්මගේ කෝල් එකක් එනවා. හෙලෝ ධෝනි කෑව අකෝ කෑනුන්ට කෑව ඇරෙන්න වෙන දෙයක් අහන්න ඇත්තෙම නැද්ද? නෑ ගෑණී ගෑනු හොරා බබා මට විනාඩියක් දෙන්න. මේ කාමරේට කාලා ගන්න ටිකක් ඇවිල්ලා. ඔව් නෑ මට අක්කල වැඩ කරන්න බායි. අයිමං කට් කරේ අපේ සපට්ටක් දෙනවා. අනේ මේ ගොබ්බයෝ තොපි ඔක්කොම මට සෑහනට විශ්වාසයි. ඒකයි මං කට් කරේ. මොකද්ද බං ඔය ජීවිතේ? ඒකනේ. තෝ වගේ කාලකන්නින්ද අපිත් වේලෙනවා. ඒන්තකි. ඒක මගේ වැරද්ද නෙමෙයි බා. ඒක තොපේ නොහැකියා. අනේ මේ ආච්චිගේ ලබ්බ. අම්බෝ ආච්චියට එව්වක් තියනවද බං? තාරිදු නමට සාධාරණයක් කරන්න එපා බං ඈ. මේ ඵලයන් යන්නේ. වැඩ 1000ක් තියාගෙන ආවේ. බයිලා ගෙලින් දෙපා බං. එපා වෙනවනේ. තොපිට නෙමෙයි යකෝ. වෙන්නේ මට. ආතල්ලේ කියලා එකම මදියට 3ක් ලයින් කරගත්තා. ඒ 3 මේක තුන මගේ ඔළුව කනවා බං. ඕකනේ කියන්නේ මං වගේ සීරියස් ළමයෙක් වෙන්න දිමුදු. අනේ තෝගේ සීරියස් කම්. අපිනේ දන්නේ. මෝ බං මාසකට කෙල්ල එක හිතාගෙන කොල්ලට මහත් කරලා. අවසන් ඌව හම්බෙන්නත් ගිහිල්ලා. හරිද? අවසානට මුට එතුනේ මුගේ ඇඳියෝ දෙතරයි. අරු මුගේ ඔක්කොම අරගෙන. මේ ඒවා උඹට අදාළ ඒවා නෙවෙයි හොඳේ. කටවහතියක්. මට බේරෙන්න විදියක් ගියාල්ලකෝ. මට එපාලා ඉන්නේ බං. පිස්සු වගේ බං. උඹට ඉතින් ආයේ අමුතුවෙන් පිස්සු වැදෙන්න දෙයක් නෑනේ බං. දැන් කියාන්කෝ. මොකද්ද අපෙන් වෙන්න ඕනේ? මං හිට යනවා බං සඳමාලියෝ බලන්න. මට ඒකේ පා වෙලා තියෙනවා. හරිද? මට පුළුවන් ප්ලෑන් එකක් ගාදී අල්ලගෝ ඒ සම්බන්ධය නතර කරන්න. අයියෝ දෙන්නංකෝ. මෙහෙමයි. මායි අරුයි මූයි යනවා දිමුතුව මල් කඩකට ඉන්න තැනට. ඊට පස්සේ දිමුතුව පිහියක් දික් කරලා කෙල්ල උස්සන් මම පයින්නවා. අඩෝ. එතකොට සුදු වැන්නේකුත් ඕනේ නේද බං? සුදු වැන්නේ වෙනකොට මගේ වීල් එක තියෙන්නේ බං. හරි මගේ පොඩි ගස් බල්ලෝ ටික. කො අයින් යා. මම දෙන්නම් ප්ලෑන් එක. අහගනින්න ඈ. මෙහෙමයි වෙන්නේ. දැන් හොඳට බලපන්. මේ ඉන්නේ දිමුතුවා. කවුද? දිමුතු. අන්න හරි. දිමුතු. එතකොට මේ ඉන්නේ දිමුතුවාගේ කෙල්ල. තේරුණාද? කවුද? දිමුතුගේ කෙල්ල. ඒක ඊට වඩා ලස්සනයි බං. කුණු හරපනේ කතා කරන්නේ. පෙන්නනේ වගේ ලබු හොයන්න නැතුව ප්ලෑන් එක ගැන විතරක් හිතපල්ලා. කෝබා ලබු නෑනේ. කට වහගෙන අරුවට අර ගහගන්න දියන්කෝ. නැද්දෙන් පයින්න එපා. අහපියව් හරිද? දැන් මෙහෙමයි. ඔන්න හෙට උදේට සදමාලි දිමුතුවයි පාක් එකට යනවා. ගිහිල්ලා මුන් දෙන්න ලව් කර ඉන්නවා. හරිද? එතකොට අපි හතර දෙනා එතනට යනවා මාරුවෙන් මාරුව. හරිද? කොහොමද යන්නේ? මාරුවෙන් මාරුවට. හරි. දැන් ඔහම ගිහිල්ලා මුලින්ම අනිෂ්ක උඹ යනවා ඒකේ කොල්ලෙක් විදියට. හරිද? ගිහිල්ලා උඹ එතන හානවා. ඊට පස්සේ මාත් යනවා. ඊට තාජුටකින් සලුකත් යනවා. හරිද? උඹත් ඵලයක්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මට පුළුවන් කෙල්ලටත් හොඳටම බැලලා තොපිටත් හොඳටම බැලලා සම්බන්ධය නවත්තන්න. කොහොමද ප්ලෑන් එක? ඒ මොකද්ද බං ඕකේ තේරුම? තේරුම් ගන්න නෑ බං. කකා පුදිනවා. කාලා බලපෙතෝගේ යගේ ඇටි. කොහෙද බං ඇඟත්? බං. හරිද පිටානා ගන්නකෝ ගිහිල්ලා. ඕකවත් එක්ක යන්න ඕන බං. තරහ වෙන්න එපා බං. දුව.
අප්පා දැන්වත් දීපන් බං බඩගිනි. මේ මේ යන වැඩි ඊට වඩා වටිනවා යමල්ලා රැට හොඳ කෑමක් කෑවා කිව්වා. මේ කනුව ගොඩක් දුර ආවනේ. ඔන්නේ බත් එක දීපන් මුන්ට. පාවුනේ බා. ඔව් බා රෙද්ද. උඹ නම් හැබෑම දක්ෂයෙක් බා. මෙව මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි. මං ඊයේත් පුල් ගහක් වෙන්නොත් බත් කෑවා. එහෙමද? ඉක්මනට නැගපියව බං. දිමුතුයා කෙල්ලාරේ බලන් ඉන්න ඇති. සදමාලි බලාගෙන ඇති මොකද ඵලයන් නැගපන්. යම. ඒ ඔතෙන් දකුණට දාන්න ඕනේ බා. යකෝ මෙතනින් පාර ඉවරයි. මේ අතන අර ගයක් නේ තියෙන්නේ. ඔව් බං. වලෙල්ලෝ යන්න බැහැලා. යම. ඔතන බලමු. බලපන් මොකක්ද මේ මේකෙද රින්ගවත් අහමු බං ගිහිල්ලා වරින් කොයන්න. හරි මහන්සි බං. මේ විද්ද අතමගල් වල එක්කන් යනවා බලපන් නමුදු. අර ඕ ලොකේෂන් බලලා බං මේ. නන්දේ. නැන්දේ? පුටා නැන්දෙක් නෙමෙයිනේ මාමෙක්නේ. මාමා නෙවෙයි පැටියෝ. අයියා. මොන කුණ්ඩ වලයක්ද බං මේ එන්නේ? කුණ්ඩ වාලයක්ද කියලා නම් දන්නේ නෑ. මූ එනකොට හොඳ නෑ. කකුල් දෙකට වැදගත්ද? දුවපන්. අනේ ඉන්න. මම එහෙම කෙනෙක් නෙමෙයි. අනේ ඉන්න. ඉන්න. අනේ යාන්තම් අරුගෙන් බේරුණා බා. අරුගෙන නැගපන්. එහෙම දක්කේ? ඒක තමා මේ මට දැන් කීප දෙනෙක්ම කිව්වහම විස්තරයක්. ඉන්නකො මං අපේ කාද ආපුවම ඇත්තමයි ඔක තියන්නේ මං අද. මේ ආයේ නැවතුම් නෑ. කෙලින්ම ගෙදර යන්නේ ඈ. ඔව් බං රෙද්ද මේව යන්න බෑ බං ගෑනු බලන්න. බලපිය හරියට ගෑණි ඉන්න තැන දන්නේ නැනේ මේක. යකෝ මේ සතානේ බං වැරදි රෙද්ද වල සෙක්කනේ යන්නේ මැප් එක බලාගෙන. ගමේ වුණුත් බලන් හිටියා බං. හරි වේදනයි යකෝ. හිතපන් ගරුඩ වුණා නම් එහෙම. බුක ඉවරයි. මතක් කරන්න එපා බං. ඊට වැඩිය හොඳයි දිමුතුයි නැන්දම් මට අහුවෙලා ගුටි කෑවනම් බං. එනවා වාගේ. ඉන්නකෝ අක්කේ මං වට පස්සේ ගන්නම්. අන්න දිමුතුවලගේ අම්මා ඇවිල්ලා. වරින් කොහද උඹ? ඉවරනේ බං. නැන්දේනෝ නැගිටා. ඉඳගොනේ ඉඳගෙන ඉඳපන්. බොල බොල්ලෝ. මං තෝග හැදුවේ ගොන්නේ මිනිස්සුගේ මේ වගේ කතා අහන්නද? මොනවද මේ කියන්නේ? අපි මේ පන්සල් ගිහිල්ලා යන ගම නේද මං කියහන්කෝ. ඔව් නැන්දේ. අපි පන්සල් ගිහිල්ලා අලුත් පූජා කළා. හාමුදුරන්ටත් අඳලා ආවේ. තොපි වැන්දා කියලා නම් දන්නවා. හැබැයි ඉතින් හාමුදුරුවන්ට නම් නෙමෙයි අර එහා ගමේ කාමල් කුර්තිකයාට. වැන්ද නෙවෙයි නැන්දේ. පැන්නා. හරි දූ. නමට සාධාරණයක් කරන්න එපා ඈ. නැන්දේ ඔයා පටලගෙන හොඳේ. ඔව් අම්මේ. මොනවද මේ කියවන්නේ? ඇයි මයි පුතේ උඹ මෙහෙම කරන්නේ අම්මට? මං උඹව කොච්චර බලාපොරොත්තු තියාගන්න පුතේ හැදුවේ? උඹ ලස්සන ගෑනු ළමයෙක් ගෙනල්ලා ලස්සන පවුලක් වෙනවා දකින්න මං කොච්චර හීන මැව්වද මයි පුතේ? එයි නැන්දේ. මූ බදින්න බෑ කියනවද? කට වහපියව. තොපි තමා ඔක්කොටම මුල. යකෝ. පිරිමින්ට කැමති උන්ට ගෑනු දෙනවද ගෙවල්ලනේ? මොකක්? තොපි අද දවසම ගිහින් හිටපු ගෙදරට එහා පැත්තේ ගෙදර අක්කා මට කෝල් එකෙන් හැමදේම කිව්වා. තොපි දැන් හරි ප්‍රසිද්ධයි ගමේ හැමතැනම. තු කෝල කන්නේ නැත්ත.
අපි එහෙම අය නෙවෙයි නැන්දේ. මම මොනවුණු තුඹලේ අම්මගේ ඉලක්ක නම් මරුවේ. අර අරුගේ බං රෙද්දේ ප්ලෑන් ඉඳන බං මේ ඔක්කොම. අනේ මේ දිමුතු තෝගේ කෑල්ලතෝ හරියට ඉන්න තැන දන්නේ නැතුව අටමස්ථාන එක්කන් ගිහිල්ලා ඒ මැදට අර ගමේ පොඩි උන් ටික අපේ අම්මට කියනවා කොල්ලන්ට රසෙ කියලා බං. ඔය අරුගේ වැරදි බං. අර බලහන් කරුන් පිටමල්ල කොහෙද බං අර යන්න හදන්නේ? මේ කොහෙද බං ඔය ලස්සනට ඇඳගෙන යන්න හදන්නේ උඹලා? තෝගේ රෙද්ද හින්දා ගෙදරින් බත් අහනම් කරා. දැන් මේ කොටුවට යනවා මුට්ට කරගන්න. එනවද යන්න? ඔව් බං. ගෙදරින් බල්ලට ගහනවා වගේ ගැහුවේ. ඔව් බං. අර අර ගෙදරට බං කොල්ල ගෙන්න ගන්න එක පට්ට ප්‍රසිද්ධයි ලුපා. අපි දන්නේ නැති වුණාට ගම් 7 මුන් ඒක දන්නවා. කොහොම හරි ඒ කාලකන්‍යා නිසා ගමේ උන් කොල්ලුකාරයා කියනවා බං. කොල්ලකාරයා? නෑ බං කොල්ලුකාරයා. ඒක අවුලක් නෑ බං. පොඩ්ඩක් හිටම මේක අහංග පොඩ්ඩක්. ඊයේ යකෝ තෝයි මාව හම්බෙන්න ආවෙ නැතුව අර අසහනකාරයෙක් ගෙදරින් ගෝ නේද? මං දැනන් හිටියේ නැත්තෝ මේ වගේ කාම විකෘතිකයෙක් කියලා. ඊයේ ඔයි තමුසේ වෙන අප්පිරියයි. ආයෙ නම් මූණක්වත් බලන්න එන්න එපා. කොළුකාරයා. බ්‍රේක් අප් ප්ලෑන් එක වැඩ කරලා වගේ. යකෝ ඕනුනේ එක කෙල්ලගේ සම්බන්ධය නතර කරගන්නවා. නම් බලපන් තුන බේරයිද. නාඩා ඉදින් බං. අපි ඕකට ප්ලෑන් එකක් ගහමු. දෙන්නම් දුන්දෝ නැද්ද කියලා දෙන්න පුතේ. ආයෙ නම් තේ පාන්න එපා.